ඔයාගේ ස්කින් එකට ලස්සන පාටක් එන ඒ වගේම ෆයින් ලයින්ස් රින්කල්ස් අඩු කරගෙන ලස්සනම ලස්සන කලර් එකක් ගන්න පුළුවන් පැක් එකක් හදාගන්න විදිහ තමයි අද කියලා දෙන්න හදන්නේ. මේ පැක් එකට ඔයාලට ගොඩාක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. එකම එක අමුද්‍රව්‍යයක් විතරයි අවශ්‍ය වෙන්නේ. මේකෙන් පුළුවන් අර මම කියපු දේවල් ටික ඔයාගේ ස්කින් එකට ලබා ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා සම්පූර්ණයෙන්ම පියවරින් පියවර කියලා දෙනවා. මුලින්ම අපිට මේක හදාගන්න මුල්තානි මිටි අවශ්‍ය වෙනවා. මේ තියෙන මුල්තානි මිටි. මුල්තානි මිටි කියන්නේ මැටි වර්ගයක්. ඉතින් මේ මැටි වර්ගය අපිට බෙහෙත් බඩු කඩවල් වලින් අරගන්නත් පුළුවන්. නැත්තම් එහෙම ගන්න අපහසු කෙනෙක් ඉන්නා නම් ඔන්න මං ගාව මේක ගන්න තියෙනවා. එහෙම ගන්න බැරි කෙනෙක් ඉන්නා නම් ඔන්න මට මෙසේජ් එකක් දාන්න. එක එක බ්‍රෑන්ඩ් වර්ග තියෙනවා මේ මුල්තානි මිටි වල. ඊට පස්සේ මම මේක මික්ස් කරගන්න වතුර තමයි එකතු කරගත්තේ. ඔයාලට පුළුවන් රෝස් වෝටර්, ඇලෝවෙරා ජෙල් නැත්තම් ඔයාලට කිරි, ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඔය දේවල් එකතු කරගන්නකොට තමන්ගේ ස්කින් ටයිප් එක අඳුරගෙන ඒ ස්කින් ටයිප් එකට ගැලපෙන දේ මික්ස් කරගන්න. ඒ කියන්නේ ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් යෝගට් වගේ දේවල් එකතු කරගන්න එපා. කිරි වගේ දේවල් එකතු කරගන්න එපා. වතුර එකතු කරගන්නා නම් රෝස වතුර එකතු කරගන්නා නම් ගොඩක් හොඳයි. ඉතින් ඊට පස්සේ ඔන්න දැන් පැක් එක හදාගෙන ඉවරයි. මං කිව්වනේ පැක් එක හදාගන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ගොඩක් අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. මුලින්ම ඔයාගේ මුහුණ පිරිසිදු කරගත්තට පස්සේ මේ වගේ පැක් එක ඇප්ලයි කරගන්න තියෙන්නේ. ඔයාගේ මුහුණේ පිම්පල් තියෙනවා නම් ඒ වගේම පිග්මන්ටේෂන් තියෙනවා නම් ෆයින් ලයින් රින්කල්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම රිසල්ට් තියෙනවා. මේක ස්කින් එකට ගෑවට පස්සේ හොඳට ටයිට් වෙලා හිටිනවා. එතකොට ඔයාලා මුහුණේ ඉරියව් වෙනස් කරන්නේ නැතුව ඉන්න ඕනේ විනාඩි 15ක් විතර. මොකද මුහුණේ ඉරියව් වෙනස් වුණොත් එහෙම ඔයාගේ හම ඇදෙනවා. එතකොට ඔයාගේ හම එල්ලා වැටෙන්න බලනවා. පැක් එකක් දැම්මහම මේ වගේ ටයිට් වෙලා හිටියාම ඒ වගේ මුහුණ ඇදෙන ඉරියව් කරන්න හොඳ නැහැ. ඊට පස්සේ ඔයාට තියෙන විනාඩි 15ක් 20ක් අතර කාලයක් ඉඳලා මේක සාමාන්‍ය වතුරෙන් සෝදලා ඉවත් කරගන්න. ඉතින් ඔයා මේක කරන්න කලින් ස්ක්‍රබ් එකක් එහෙම කරනවා නම් ගොඩාක්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම මේ තියෙන්නේ වොෂ් කරාට පස්සේ ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් පැක් එකක්. කලින් කිව්වා වගේ ඔයාලට මේක හොයාගන්න අමාරු නම් අපහසු නම් ඔයාලට පුළුවන් මගේ මේක මිලදී ගන්න. එහෙම නැත්නම් බෙහෙත් බඩු කඩවල් වලත් ගොඩක් වෙලාවට ගන්න තියෙනවා. ඉතින් try කරලා බලන්න. ගිහින් එන්නම්.